ඔව්. පසුගිය දවසක අපි දැක්ක නේද? කටුනායක ගුවන්තොටුපළේ දැඩි ආරක්ෂාවක් මැද්දේ විශේෂ ගුවන් ඥානයකින් කට්ටියක් ගෙනල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ කියන්නේ CID එකට ගෙනියනවා. ඔව්. ඒක ලොකු ප්‍රවෘත්තියක් වුණානේ. ඒකේ ප්‍රධානම කෙනා තමයි ඉරා සෙව්වන්දි. ඉතින් අද අපි පොඩ්ඩක් ගැඹුරට කතා කරමු. මේ ඉරා සෙව්වන්දි ඇතුළු තව 6 දෙනෙක් නේපාලයේදී අල්ලගෙන ලංකාවට ගෙනාපු සම්පූර්ණ මෙහෙයුම ගැන. මේක ඇත්තටම සෑහෙන වැදගත් සිදුවීමක්. මොකද මේ ඉරා සෙව්වන්දි කියන්නේ අර අලුත් කඩේ උසාවිය ගාවදී ඝාතනය වුණානේ ඝනමුල්ලේ සජීව. ඔව්. අන්නේ ඝාතනයේ මහමොලකාරී විදියට තමයි පොලිසිය හඳුනාගෙන ඉන්නේ. ප්‍රධාන සැකකාරියක්. එයා රටින් පැනලා ගිහිල්ලත් මාස ගාණක් වෙනවනේ. හරි. අපි මේ කතාවට පදනම් කරගන්නේ හිරු නිවුස් YouTube එකේ තිබුණු සවිස්තර වාර්තාවක තොරතුරු. එහෙනම් අපි මේ තොරතුරු දිගේ යමු නේද? බලමු මේ මෙහෙයුම වුණේ කොහොමද? මේ අය පැනලා ගියපු විදිහ, අර අත්අඩංගුවට ගත්ත පසුබිම ටිකක් විග්‍රහ කරමු. හොඳයි. මුලින්ම පටන් ගමුකෝ අර ඝාතනෙන් පස්සේ මොකද වෙන්නේ? කොහොමද එයා මේ රටින් පිට වෙන්න පාර කපාගන්නේ? ඔව්. ඝාතනයේ වෙන ගමන්ම එයා හැංගෙනවා. දැන් වාර්තා වෙන විදියට මේ පැනලා යන්න මුලින්ම උදව් කරන්නේ දැනටත් වෙන වැඩකට අත්අඩංගුවේ ඉන්න කෙනෙක්. බැකෝ සමන් කියලා. බැකෝ සමන්. එයාගේ නම කලිනුත් ඇහිලා තියෙනව නේද? ඔව්. ඉතින් මේකෙන්ම පේනව නේද මේ වගේ අපරාධ කරන අයද උදව් කරන ලංකාව ඇතුළෙම ලෑස්ති වෙලා ඉන්න පිරිසක්. ඒ කියන්නේ ජාලයක් මුලින් ඉඳලම තියෙනවා කියලා. ඒ කියන්නේ නිකම්ම පැනලා යනවා නෙවෙයි. මේක හොඳට සැලසුම් කරලා අනුග්‍රහකයොත් ඉන්නවා. වාර්තාවල තිබුණා එයා මුලින්ම මතුගමට ගිහින් අඳුර ගන්න බැරි වෙන්න පෙනුම වෙනස් කරගත්තා කියලාත්. කොණ්ඩේ කපලා මුහුණත් වෙනස් කරගෙන? ඔව්. ඒ වගේ දේවල් කරන්න තරම් කොච්චර දුරට මේ පැනලා යන එක ගැන එයා හිතලා තියනවද? අනිවාර්යෙන්ම. ඒකෙන් පේනවා අහුවේයි කියන බය වගේම ඒකෙන් බේරෙන්න තියෙන වොමනාවත්. මතුගමින් පස්සේ එයා යනවා මිද්දනියට. ඕ එතනට යන්න උදව් කරන්නේ සුපුන් කියලා කෙනෙක්. මෙතන තව රස කතාවක් තියෙනවා. මේ සුපුන් කියන කෙනා එයා මාධ්‍යවේදියෙක් වගේ තමයි එවිත් තියෙන ඉරා සේවන්දට උදව් කරන්න. මාධ්‍යවේදියෙක් වගේ විශ්වලාගෙන. ඕ ඒකත් අර බැකෝ සමන්ගේ උපදෙස් මතලු. ඒ කියන්නේ මේ අපරාධකාරයන්ට උදව් කරන ජාලය කොච්චර සූක්ෂමද විවිධ වෙස් අරගෙන වැඩ කරනවද කියන එකට මේක හොඳ උදාහරණයක්. මේ සුපුන් කියන කෙනා පස්සේ වෙන බරපතල කේස් එකකට අහු වෙනව නේද? හරියටම හරි. එයාව පස්සේ අල්ලගන්නේ අර හරක්කට ඝාතන සැලසුමකට සම්බන්ධයි කියලා. ඉතින් පේනවනේ මේ එක සිද්ධියක ඉන්න අය තව අපරාධ කල්ලි ජාල ගොඩක් එක්ක පැටලිලා ඉන්න විදිහ මේවා එකට එකක් සම්බන්ධයි. හරි. එතකොට මිද්දෙනියෙන් පස්සේ තමයි මේ ජාත්‍යන්තර ගමන පටන් ගන්නෙ ලංකාවෙන් ඉන්දියාවට එතරින් නේපාලයට. මේක වින්නේ කොහොමද? මේකට අනිවාර්යෙන්ම පිටරට උදව් ලැබිලා තියෙන්න එපයි. ඕ එතනින්දන් කතාව තවත් සංකීර්ණ වෙනවා. සුපුන් එක්ක ඇල්ටෝ කාර් එකක මිද්දෙනියේ ඉඳන් යනවා යාපනයට. ඔව් යාපනය තමයි එත මූදු පාරට තියෙන දොරටුක වගේ වෙන්නේ. එතනින්දන් බෝට්ටුවකින් ඉන්දියාවට පානිනවා. මේ වැඩේට උදව් කරලා තියෙන්නේ JK බායි කියලා මිනිස් ජාවාරම් කරන කෙනෙක්. JK බායි. ඔව් මේක හරි වැදගත් කරුණක්. මොකද මේකෙන් පේනවා අර මිනිස් ජාවාරම් මාර්ග තියෙනවනේ. ඒව නීති විරෝධීව රටපණින අයට විතරක් නෙවෙයි මේ වගේ අපරාධ කරලා පැනලා යන අයටත් පාදිච්චි කරන්න පුරුවන් විදිහට හැදිලා තියෙනවා කියලා. ඒ කියන්නේ මේ වගේ අයට සල්ලි දුන්නම දේශ සීමා පනින්න ඕන කරන පහසුකම් මේ ජාවාරම්කාරයෝ ලෑස්ති කරලා දෙනවා. හරියටම. ඉන්දියාවට ගියාට පස්සේ නේපාලයට යන්නේ කොහොමද? ඉන්දියාවේ ඉඳන් දුම්රියෙන් ට්‍රේන් එකකින් තමයි නේපාලයට ගිහින් තියෙන්නේ. ඒක ටික ක්ලේසීලු දේශ සීමාව පනින්න. නේපාලේ කත්මණ්ඩු වල බස් පාක් කියන පැත්තේ ඇපාර්ට්මන්ට් එකක තමයි මේ කට්ටිය හැංගිලා ඉඳලා තියෙන්නේ. මේ මුළු ගමනටම විශේෂයෙන්ම ඉරා සෙවන්දිව නේපාලයට ගෙනියන්න සල්ලි වියදම් කරලා තියෙන්නේ කෙසෙල් බද්දර පත්මේ කියලා තවත් ප්‍රබල පාතාල චරිතයක් කියලා තොරතුරු තියෙනවා. කෙසෙල් බද්දර පත්මේ ඒ නම කිව්වම මතක් වෙන්නේ අර ඉන්දුනීසියාවේදී තල්ලගන්නගේ සිද්ධිය නේද? මේ ඔක්කොම එකම කල්ලියක්ද නැත්නම් එකිනෙකට සම්බන්ධ කල්ලිද මේ? මේක තනි සිදුවීමක් වගේ නෙවෙයි පේන්නේ. ඒක තමයි මෙතන තියෙන වැදගත්ම කාරණය. මේ නම් මේ සිදුවීම් දාමයේ බැලුවම පේන්නේ ලංකාවේ විතරක් නෙවෙයි මේ කලාපෙම ක්‍රියාත්මක වෙන ලොකු සංවිධානාත්මක අපරාධ ජාලයක කෑලි තමයි මේ එළියට එන්නේ.
සල්ලි දෙන අය, පාරවල් හොයලා දෙන අය, හැංගෙන තැන් දෙන අය ඔක්කොම මේ ජාලය ඇතුළේ ඉන්නවා. මේ ඔක්කොම වෙද්දී අපේ ආරක්ෂක අංශ කොහොමද මේ අයව හොයාගන්නේ? නේපාලයේදී අල්ලගත්ත මෙහෙයුමගලත් විශේෂ තොරතුරු තියෙනවනේ. අර බස්නාහිර උතුර අපරාධ කොට්ටාශයේ අධ්‍යක්ෂ රොහාන් ඔලුගල මහත්මයාගේ භූමිකාවත් එක්ක. ඔව් මේ මෙහෙයුම නම් සැලසුම් කරලා තියෙන්නේ මාරම රහසිගත විදියට. මුලින්ම අර ඉන්දියාවට පනින්න උදව් කරපු ජේ.කේ. බායිව අල්ලගෙන තියෙනවා. එයාව මුලින් අල්ලගත්තා. ඔව්. එයාගෙන් ගත්ත තොරතුරු වලින් තමයි ඉරාසෙව් වන්දිලා ඉන්න තැන හරියටම දැනගෙන තියෙන්නේ. ඊට පස්සේ තමයි රොහාන් ඕලුගල මහත්මයායි තව කට්ටියකුයි නේපාලියට යන්නේ. ඒ යන ගමනත් හරිව සූක්ෂමයි නේද? තමන්ට වෛරස් උණක් හෙදිලා ලෙඩ වෙලා ඉන්නේ කියලා ප්‍රචාරය කරවලා ඔව්. තමන්ගේ ෆෝන් ඔක්කොම ලංකාවේ තියලා ඒවා ඔන් එකේ තියලා තමයි ගිහින් තියෙන්නේ. ඇයි මේ තරම් රහසක් ඕන වෙන්නේ? හේතුව තමයි අර ඔයා කලින් කිව්ව ඉන්දුනීසියානු කේස් එක. එතනදී කෙසෙල් බද්දර පත්මේව අල්ලන්න හදපු මෙහියුමේ විස්තර පොලිසිය ඇතුළෙම කෙනෙක් අපරාධකාරයින්ට දීලා තිබුණා කියලා චෝදනාවක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ පාර ඒ වඩේ තොරතුරු එළියට යන එක වළක්වන්න තමයි මේ තරම් තදින් රහස්‍යගතව වැඩේ කරලා තියෙන්නේ. මේකෙන් පේනවා මේ වගේ මෙහෙයුම් වලදී තොරතුරු වල රහස්‍යභාවය කොච්චර වැදගත්ද කියන එකයි සමහර වෙලාවට ඒ තර්ජනය Tamanගේ ආයතනය ඇතුළෙම එන්නත් පුළුවන් කියන එක. ඒක නම් බරපතල කාරණයක්. ඉතින් මෙහෙම රහසින් ගිහින් අල්ලගන්න මොහොතේ මොකද වෙන්නේ? ඒ වෙලාවේ ඉරාසෙව්වන්දිගේ ප්‍රතිචාරය ගැනත් වාර්තා වෙලා තිබුණා. ඔව් ඒකත් හරි අපූරුයි. රොහාන් ඕලුගල මහත්මයාව දැක්ක ගමන්ම ඉරාසෙව්වන්දි ඕලුගල සර් කියලා ලොකු හුස්මක් හැල්ලා තිනවා. ඔව් ඒ වගේම යා මෙහෙම කියලා තියෙනවා කියලා පොලිස් ආරංචි මාර්ග උපටලා තිබ්බා. මට හිතුණා කවදා හරි ඕලුගල සර් ඇවිත් මාව ඇරස් කරයි කියලා. මම මාස 7ක් නේපාලේ හිර වෙලා ඉඳලා එපා වෙලා හිටියේ. මෙහෙම ඉඳවට වඩා ලංකාවට එන එක සපයි කියලා හිතුණා. ඒත් ලංකාවට ගියාම පොලිසියට අහුවෙන නිසා මෙහෙම හිටියා. මේ කතාවෙන් ගොඩක් දේවල් කියවෙනව නේද? එක පැත්තකින් අහුවෙනවා කියන එක ගැන හිතේ තිබිලා තියෙනවා. අනික් පැත්තෙන් පැනලා ගින් ජීවත් වෙන එකත් ලේසි නෑ, සැප නෑ කියන එක හැංගිලා බයෙන් ඉන්න එකේ පීඩනය. හරියටම නීතියෙන් පැනලා ගියත් ඒ ජීවිතෙත් එක විදිහක හිරගයක් තමයි. හැබැයි මේ අල්ලගන්න වෙලාවේ තව සිද්ධියක් වෙනවා. අල්ලස් දෙන්න හදනවා. අල්ලසක්. ඔව්. අතඩංගුවට ගත්ත කට්ටිය අතරේ හිටපු ගම්පහ බබා කීර පාතාල සමාජිකෙක් රුපියල් 50ක් ලක්ෂ, ඒ කියන්නේ මිලියන 5ක් රොහාන් ඕලුගල මහත්මයාට දෙන්නම් කියලා නිදහස් වෙන්න try කරලා තිනවා. සර් මං 50ක් ලක්ෂ දෙන්නම් මාව අල්ලන්නේ නැතුව යන්න දෙන්න කියලා. කෙලින්ම කියලා. මිලියන 5ක්. ඊට පස්සේ ඒක ප්‍රතික්ෂේප වුණාම එයා කියලා තියෙනවා සර් ඉල්ලන ඕන ගාණක් දෙන්න මාව බේරගන්න කියලා. ඒ කියන්නේ තමන්ගේ නිදහසට ඕනම ගාණක් ගෙවන්න ලෑස්ති. ඒත් රොහානෝලුගල මහත්මයා ඒ ඔක්කොම බෑ කියලා යාලා ඔක්කොම අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒකන මේ නිලධාරීන්ගේ අවංකකම පෙන්නන හොඳ අවස්ථාවක්. මොකද මේ වගේ තැනකදී එන පීඩනය පෙළඹවීම සුළුපටු නෑනේ. ඇත්තෙන්ම මේ සිද්ධිය නේපාලේ මාධ්‍යවලත් යන්නේ තිනේ දෙයාලගේ වාර්තාවලට මොනවද තිබුණේ? ලංකාවේ වාර්තාවලට වඩා වෙනස් දෙයක්. නේපාල මාධ්‍ය කියලා තියෙන විදිහට ඉරාසෙවන්දි අර ඇපාර්ට්මන්ට් එකේ ඉඳලා තියෙන්නේ ඉන්දියන් කාන්තාවක් වගේ පෙනී ඉඳලා. ඉන්දියන් කෙනෙක් වගේ. ඔව්. එළියට බහැලා තියෙන්නේ හරිම අඩුවෙන්ලු. තව වැදගත් කාරණයක් තමයි අල්ලගත්ත 6 දෙනාගෙන් දෙන්නෙක් ගාව විතරයි પાස්පෝර්ට් තිබිලා තියෙන්නේ. අනිත් අයට නෑ. නෑ. ඉතින් ඒ අය නේපාලට ඇතුල් වෙන්න නැති නීති විරෝධී පාරකින් බොහෝ විට ඉන්දියාව හරහා මුහුදු පාරෙන් ඇවිත් වෙන්න ඇති කියලා නේපාල මාධ්‍ය සැක කරනවා. ඒක අර ජේ.කේ. බායි හරහා මුහුදෙන් ඉන්දියාවට පැන්නා කියන කතාවට ගැලපෙනව නේද? පාස්පෝර්ට් නැති එකෙන්ම පේනවා නීති අනුකූලව ඇවිත් නැහැ කියලා. ඉතින් මේ නේපාලයේ මෙහෙයුමෙන් පස්සේ ඇලව ලංකාවට ගේනවා. ඔව් ශ්‍රී ලංකන් එකේ විශේෂ ගුවන් යානයකින් UL 182 දරන තමයි කත්මණ්ඩු ඉඳන් මේ 6 දෙනාව ලංකාවට ගේන්නේ. කත්මණ්ඩු වලින් හවස 3:58ට විතර පිටත් වෙලා කටුනායකට ආවෙත් තිනවා. එතනදී තියෙන අර ලියකියවිලි වැඩ ආරක්ෂක කටයුතු ඔක්කොම ඉවර කරලා වැඩිදුර පරීක්ෂණ වලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට CID එකට බාර දීලා තියෙනවා. හරි. එහෙනම් අපි මේ මුරු කතාවම ආපහු බැලුවොත් ගණමුල්ල සජීව ගාථානයේ මහ මොලකාරිය කියන ඉරාසෙවන්දී ලංකාව ඇතුළෙම උදව්කාරයෝ බැකෝ සමන් සුපුන් එක්ක පැනලා යනවා, පෙනුම වෙනස් කරනවා. ඊට පස්සේ මිනිස් ජාවාරම්කාරයෙක් ජේ.කේ. බායි උදව්වෙන් මුහුදෙන් ඉන්දියාවට පැනලා ට්‍රේන් එකෙන් නේපාලයට යනවා. මේකට සල්ලි දෙන්නේ තව පාතාල නායකයෙක් කිසෙල් බද්දර පත්මේ. ඒ අතරේ ලංකාවේ පොලිසිය විශේෂයෙන්ම රොහාන් ඕලුගල මහත්මයාගේ නායකත්වයෙන් හරිම රහසිගත මෙහෙයුමක් කරනවා. කලින් වෙච්ච තොරතුරු ලීක් වීම වලින් පාඩම් ඉගෙනගෙන
ඒ ප්‍රශ්න මග අරගෙන නේපාලයේදී ඉරාසෙව්වන්දි ඇතුළු 6 දෙනෙක්ව අල්ලගන්නවා. ලොකු අල්ලස් දෙන්න හැදුවත් ඒවට අහු නොවි. ඕ ඒ උත්සාහත් ව්‍යාර්ථ කරලා යාළව ලංකාවේ නීතිය ඉස්සරහට ගේනවා. මේ මුළු ක්‍රියාවලියම බැලුවම මේක නිකම්ම එක්කෙනෙක් දෙන්නේ කල්ලගත්තා කියනට වඩා ලොකු දෙයක් නේද? මේකෙන් පේන්නේ අර සංවිධානාත්මක අපරාධ ජාල කොච්චර පැතිරිලාද ඒව නවත්තන්න කොච්චර අමාරුද කියන එක ගැන බරපතල චිත්‍රයක්. අනිවාර්යෙන්ම අපි මේ කතා කරපුවම මේක පැහැදිලි නේද? බලන්න මේකට කොච්චර කට්ටියක් සම්බන්ධද කියලා. සල්ලි දෙන අය ඉන්නවා, දේශසීමා පන්නන ජාවාරම්කාරයෝ ඉන්නවා, රට ඇතුලේ හැංගෙන්න පැනලා යන්න උදව් කරන අය ඉන්නවා. සමහර විට දුකකට වගේ ආරක්ෂක අංශවලින්ම තොරතුරු එළියට යන අවදානමකුත් තියෙනවා කියලා මේ සිද්ධියෙන්ම ඉගිම් කරනවා. මේ ඔක්කොම එකට ගත්තම මේ දේශසීමා පැනලා යන සංවිධානාත්මක අපරාධ ජාලයක් කියන්නේ හරිම සංකීර්ණ එක විදිහට වැඩ කරන දෙයක්. එහෙමනම් අපි අවසාන වශයෙන් හිතන්න ඉතුරු කරන කාරණේ තමයි මේක. මේ සිදුවීමෙන් එළියට එන මේ පුළුල් සංකීර්ණ අපරාධ ජාල සල්ලි දෙන අයගෙන් නම් ජාත්‍යන්තර ජාවාරම්කාරයෝ, ලංකාවේ උදව්කාරයෝ, සමහර විට තොරතුරු ලීක් කරන අභ්‍යන්තර ආය දක්වා මේ ඔක්කොම දිහා බැලුවම මේ වගේ දේශසීමා පැනපු සංවිධානාත්මක අපරාධ නවත්තන්න දැන් තියෙන ක්‍රම, දැන් තියෙන සහයෝගීතාවයන් ඇතිද? ඒක තමයි ප්‍රශ්නේ. එහෙම නැත්නම් මේ අභියෝගයට මුහුණ දෙන්න මීට වඩා ගැඹුරු, මීට වඩා එකතු වෙලා වැඩ කරන විදිහක් අවශ්‍යද කියන එක අපි හැමෝම හිතලා බලන්න ඕන දෙයක් නේද?